ඔන්න චිට් එක. සර් අසවල් සර් මේ නම තියෙනවා මම මේ නම නොකිය. අසවල් සර් පන්තියේදී කීවලු කුරුණෑගල දිස්ත්‍රික් ෆස්ට් සර්ගේ පන්ති ආවේ නෑ. සර්ගේ ස්ටේජ් එකට නැගලත් නෑ. ඒක බොරුවක් කියලා. ඇත්තද සර් මේක? මිනිස්සු හැදෙන්න ඕන. වයසට යද්දී ටික ටික පරිණත වෙද්දී මිනිස්සු හැදෙන්න ඕන. මෙහෙම බොරු කිය මේ පන්තිවල මෙහෙම දඟලන එක තේරුමක් නැහැ. මේ වගේ ඇත්තටම මේ අහිංසක ළමයිනේ තැලෙන්නේ. මට මේවට ඇත්තටම උත්තර දෙන එකත් නිකන් මටත් ලැජ්ජයි. ඔන්න වීඩියෝ එක බලන්නකෝ. එහෙනම් ඔන්න මේ තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ජීව විද්‍යාංශයේ දිස්ත්‍රික් ෆස්ට්. දිස්ත්‍රික් ෆස්ට් වෙනවා කියලා කියන්නේ පුතා අසීමිත මහන්සියක අවසන් ප්‍රතිඵලය. ඉතින් රන්වින් එහෙනම් වගේ කරුණු ටික කියන්න. ඉස්සලා කියන්න ඕන මං එච්චර පාඩම් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මැත්ස් විෂය දාලා තමයි මුලින් තෝරගත්තේ. පස්සේ ගෙදර ගීමට බයෝ කරන්න උනා. සර්ගේ පන්ති ආවට පස්සේ තමයි ඇත්තටම බයෝ ආස හිතෙන විෂයක් උනේ. සර්ගේ පන්තියට හරියනවම තමයි නින්දන වෙන බයෝ පන්තිය. මැත්ස් කරව කෙනෙක් වුණත් ඇවිල්ලා හංගිති ආස හිතනවා. ඒකෙන් තමයි බයෝ ආස හිතෙන විෂයක් උනේ. ඒ වගේම දැන් විභාගෙට ගිය වෙලාවෙ වුණත් සර් උගන්වන ඒ විදිය නිසා ප්‍රශ්නයක් තිබ්බාම ඒක සර් උගන්වපු විදිහත් එක්කම ඒ විදිහටම මැවිලා පේනවා. සර් කියව වචනත් එක්ක එහෙම මතකයි. සර්ගේ ඔන්ලයින් කරපු කාලේ අපේ අම්මා පවා ඇවිල්ලා බලාගෙන ඉන්නවා. අම්මත් ආසයෙන් බලාගෙන ඉන්නවා. ඒ තරම් ඉගෙන ගන්න ආසයි කරන එක. ඔයාලට මුතුකුල සර් හම්බෙලා තියෙනවා දැන්. අනිත් විෂයන් දෙකටත් මේ වගේම හොඳ පන්තියක් හොයාගෙන තියෙනවා නම් ඔයාලට කොහොම හරි ගොඩ දාන්න හම්බෙනවා. උනන්දුවක් තියෙන්න ඕනේ. ඔයාලට තමයි කාට හරි තමයි කුරුණෑගලට හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් ගේන්න පුළුවන් වෙන්නේ. ඒකට සුබපතන ඔක්කොටම අපි ආයෙම අප්පුඩියක් දෙමු. මේ මානසික ගෙදර එක. මට කියන්න තියෙන්නේ මේ අහිංසක දරුවන්ට මේ ඇත්තටම නිවේදනය. ඒ කියන්නේ අපේ පන්තියේ නේන වෙන ගුරුවරුන්ගේ පන්තියන ඕන ළමයෙක්. ඒ කියන්නේ පුතා මේ අපි දෙයක් අහනකොට සිහිබුද්ධියෙන් අහන්න ඕන. මේකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? අවසාන ප්‍රතිඵලය තමයි ඔයාලා රැවටිලා එක බොරුකාරයෙක් එක වංචාකාරයෙක් ළඟ නතර වෙනවා. ප්‍රතිඵලය තමයි අර හොඳ රිසල්ට් එකක් දාලා මෙරිට් පාස් එකක් ඇතුව යන්න තියෙන අවස්ථාව නැති වෙලා යන එක. ඉතින් ඒ නිසා දැන් වෙන ගුරුවරයෙක්ට බැන ගුරුවරයෙක් පන්තියේ කාලය කනවනේ. දැන් මම අද මේ කරන්නේ බණින එක නෙමෙයි. මට බැනපොඩ උත්තර දෙනවා මේ. චිට්. ඒතර ඒවට උත්තර දෙන එකයි මේ කරන්නේ. ඉතින් මම විශේෂයෙන්ම මගේ පන්තියේ නැති දරුවන්ට කතා කරන්නම්කෝ. ඒතර ඔයාලගේ සමහර ගුරුවරු මේ දෙන චෝදනාවලට පිළිතුරු. මේ නිකන් බලන් හිටියා වගේ අතාරින බොරු වලට උත්තර. මේවා ප්‍රශ්න කරන්න. ඇයි සර් අපිට මෙහෙම බොරුවක් කිව්වේ කියලා අහන්න. පන්තියේදී අහන්න චිට් එකක් කියලා. ඇයි සර් අපිට මෙහෙම බොරුවක් කිව්වේ? ඇයි මේ මෙහෙම බොරු කියන්නේ කියලා අහන්න. ඒ කියන්නේ ඔයාලා විසින් ගුරුවරයාව හදන්න. නැත්තම් මේ මිනිස්සු හැදෙන්නේ නැහැ නේ පුතා කවදාකවත්. මේ කරන්නේ ඇත්තට මේක. මම සාමාන්‍යයෙන් මුලින් කලබල වෙන මිනිහෙක් නෙවෙයි. ටිකක් කල් බලන් ඉන්නවා. තව චිට් එකක් බලමුද? ඒකෙත් තියෙන්නේ අසවල් සර් කෙනෙක්. සර් 10න් මෙහා රෑන්ක් එකක්වත් මුතුගල සර්ට නැහැ කියලා අසවල් සර් කියනවා. ඉතින් ඕක තමයි ඉතින් මගේ පන්ති මන් දියුණු කරගත්තේ මේ වගේ කෙබර අතහැරලා නෙවෙයි. ඉතින් අනේ මේ ගුරුවරයාටත් ඇත්ත කියන්න හිත පහළ වේවා. මේ වීඩියෝ ටිකත් බලන්නකෝ. මේ තමයි අපේ ආදරණීය රුවන්ත. දිස්ත්‍රික් තුන්වෙනියා. ප්‍රථමයෙන්ම දිනේෂ් මතුගල් සර්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 3කට ආසන්න කාලයක් ජීව විද්‍යා විෂයට අදාළව උගන්වලා මේ වගේ රිසල්ට් එකක් ලබා ගන්න මට උදව් කිරීම ගැන. මේ කුරුණෑගල දිස්ත්‍රික් 7 මුලින්ම සර්ට ස්තුතියන් දෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඒ 3යි දිස්ත්‍රික් 8. සර් තරු දාන්න කියන කොටස් එහෙම හරියට බලාගන්න. සර්ගේ නෝට් එක ඉතින් පිළිවෙලට දෙනවා. ඒක ඔය කට්ටිය දන්නවා ඇති කය ගන්න ඉතින් එහෙම නෝට් එකක් තියෙන ඉතින් ඒ කියන්න දෙයක් නැහැ. ඉතින් ඔය කට්ටිය ටික හරියට බලාගන්න. මේ ධෝනි 9. සර්ගේ විතරමයි මං බයෝ වලට ක්ලාස් ගියේ. සර්ගේ නෝට් එක තමයි මම සම්පූර්ණයෙන් පාඩම් කරේ. සර්ගේ නෝට් එක හරි වටිනවා. මතක තියාගන්න ලේසියි. මම රශින් ප්‍රීරත්න. මට ඒ තුනක් තිබ්බා. දිස්ත්‍රික් රෑන්ක් එක 10. අපිට සර් නෝට් එක දෙද්දි අර තරු දාන්න කියනවා, ඉරි ගහන්න කියනවා. හැම අවුරුද්දෙම සර්ගේ මේ රිසල්ට් ගත්ත ඔය කතා කරද්දි ඔක විශේෂයෙන්ම කියනවා. ඒ වගේම තමයි MCQs හැදෙන්නේ. ඒ වගේම තමයි ස්ට්‍රක්චර්ස් හැදෙන්නේ. ඒ තැන් ටික බලා ගන්න සුබවතමු. අපි අප්පුඩියක් දෙමු මේගොල්ලන්ගේ මහන්සියටනේ. ඉතින් අනිත් එක දැන් මේ ඔය වීඩියෝ අපි ගන්නේ ඒ වෙලාවට ස්ටේජ් නැගලා කතා කරන ළමයි. මම අකලංක සේනානායක. බයෝ වලින් ඒ තුනක් තියෙනවා. මහනුවරින් 14 වෙනියා. මම මුලින්ම සර් ක්ලාස් එකට තමයි ආවේ බයෝ වලට.
මම රවින්ද්‍ර බස්නායක මම මාතරේ දිස්ත්‍රික්කයේ 26 මම රවින්දු ජයතිලක සෙමේරිස් එකේ A2B1 C-score එක 1.9758 මම නම් මුලින් ඉඳලම බයෝ කැමැත්තෙන් වැඩ කරපු කෙනෙක් ළමයින්ට ආයේ ඔයාලට බොරුවට අමුතුවෙන් පොත ඔළුවේ තියාගෙන එහෙම අර වතුර බේසම කකුල් දෙක තියාම පාඩම් කරන්න උවමනාවක් නැහැ සර් ඔක්කොම පොයින්ට් අවුට් කරලා දෙනවා පාඩම් කරන්න ඕනේ දෙන MCQ පොයින්ට් ටික දෙනවා essay ටික දෙනවා ඔයාලට තියෙන එහෙම එකක් තව වැදගත් එකක් තමයි අපේ සෙමේරිස් එකේ අපේ සාමාන්‍ය බැච් එකකින් මෙඩිසින් යන්නේ සාමාන්‍යයෙන් එකක් දෙකක් හෝ නන් යන්නේ නැති තරම්. හැබැයි මේ සැරේ අපේ බැච් එකේ ළමයි 6 දෙනෙක් තේරුණා මෙඩිසින්. 6 දෙනෙක් එක රෙකෝඩ් එකක් ඉතිහාසයේ. ඔක්කොම 6 දෙනා ෆ්‍රෙෂ්යි. ඒ 6 දෙනාගෙන් 3 දෙනෙක්ම මුතුගල සර්වි. ඔයාලට කියන්න තියෙන බය වෙන්න එපා නිකන්. දැන් ඔයාලට මේ දවස්වල යම් පෙළඹෙවීම් මෙනවා ඇති වටින් අහවලා හොඳ නැහැ. ඔය පන්තියේ මේක තියෙන්නේ. එහෙම විවිධ මේ පෙළඹවීම් වෙනවා සමාජයෙන් බාහිර ඒවා. ඔයාලට හිතේ දෙගිඩියාවක් ඇති කරගන්න එපා. මගේ සෙට් එකත් ඉස්සරහ. ඒ කියන්නේ 3 තිබ්බ ළමයි පාස් කරලා මගේ රෑන්ක් එක ඉස්සරහට ආවේ බයෝ වලට තිබ්බ ලොකු එක. මොකද ඒ බයෝ වලට තිබ්බ සර් ගෙසිනුත් දුන්නා. මට මතකයි සර් දුන්නා අන්තිමට පේපර් එකක්. ඒකේ ස්ට්‍රක්චර්ඩ් එකට ආවා අනුකජීව විද්‍යාවේ අර ප්‍රතිවලිත වෙන එක. 7 වෙනි පාඩුව හම්බෙ ඉස්සරහට. ඒකම එහෙම ආවා A level පේපරේ. තව ප්‍රභා සංශ්ලේෂණ ගෙසින් වල දාලා තිබ්බ ඒකත් එහෙම ආවා. මම ඔය ලියපු ප්‍රභා කියන්නේ එසේ 4ක් ලියන්න දෙනවා. ඒ 4ම මං කලින් දවසේ බලාගෙන ඔය ගෙසින් ගොඩත් එක්ක තිබ්බේ ඔක්කොම ටික මම බලාගෙන ගියා මට හොඳටම ෂුවර් ඒ එසේ වලට අනිවාර්යෙන් 150 තියෙන්න ඇති. ඒ MCQ පොයින්ට් එක කියා දුන්නාට පස්සේ ඒ MCQ ඩබල් චෙක් කරන්න ඕනේ නෑ ආයි. තප්පර 10ක් ඒ MCQ එකට වැය වෙන්නේ නෑ. ඔයාලට කියන්නේ MCQ 50 මම විනාඩි 27න් ඉවර කරා A level පේපරේ. ඔයාලට කාලයක් යද්දි තේරෙයි ඔයාලට වෙන කාගේවත් ප්‍රූෆ් හොයන්න යන්න එපා. එවිඩන්සස් හොයන්න යන්න එපා. whether this is good or not. මේක හොඳ පන්තියක්ද නැද්ද කියලා එවිඩන්සස් හොයන්න යන්න එපා. මම මෙතන ලොකු එවිඩන්ස් එකක් දුන්නානේ අපේ මෙඩිසින් 6න් 3ක්ම මම කිව්වනේ අපේ මුතුගල සර්ගේ 150ක් මුතුගල සර්ගේ. ඒක අපේ පන්තියේ වෙච්ච එකත් ඔයාලට හොඳ ඕන අහන්න ඕනේ. එන අපේ ඉස්කෝලේ ඕනෙක් කෙනෙක්ගෙන් අහන්න. ඒ හින්දා හොඳට වැඩ කරගෙන යන්න සර් කියන විදිහට වැඩ කරන්න බයෝ අත අරගන්න එපා මුලින් ඉඳන්ම වැඩ කරගෙන යන්න. thank you. දැන් ආයි මේක බලලා කියන්න පුළුවන් මුතුගලගේ මෙච්චරද තියෙන්නේ කියලා. හරි පුදුම අසනීපයක් තියෙනනේ මගේ හොයන්න. මුතුගලගේ මෙච්චරයි. හරිම ප්‍රශ්නයක් මේක. මේ තියෙන්නේ අපි දාපු රිසල්ට් ෂීට් එක. ඉතින් මේ වගේ රිසල්ට් ෂීට් එකක් අපි අවුට් කරනවා සාමාන්‍යයෙන්. මෙන්න අපේ රිසල්ට් ෂීට් එක කියලා. ඉතින් මේ වගේ රිසල්ට් ෂීට් එකක් මම කියන්නේ මේ තමනුත් ගහන්න. ඊට පස්සේ අනිත් අය ගැන කතා කළාට කමක් නැහැ. දැන් තමන් මොකෝත් ගහන්න නැතුව නිකන් කටවචනෙන් ළමයින්ට බොරු ගොඩාක් බේගල් අතෑරලා අර පොඩි ළමයින් මේ රවට්ටල ඔක්කොම කරලා අපි ගැන කතා කරන එක අපරාධයි. එතකොට වෙන්නේ මේ වගේ අපෙන් උත්තර ටිකක් එන එක විතරයි. මම දන්නේ මේ ප්ලීස් මේම බොරු කියන්න එපා. බොරු කියන්න එපා බං. මොකටද මෙහෙම බොරු කියන්නේ? බොරු කියලා අපි මොනවද ගන්නද? මේ ළමයින්ට ඇත්ත කියන්න. උගන්නලා තරඟ කරමු. ළමයින්ට උගන්නමු අපි. උගන්නලා දරුවන්ට හොඳම දේ දෙන්න බලමු. දීලා තරඟ කරමු. නිකන් මඩ ගහගෙන බොරු ගහගෙන විකාර කරන්න එපා. මටත් මේවට උත්තර දීලා ඇති වෙලා තියෙන්නේ. මං දරුවන්ගෙන් ඉල්ලනවා අනේ පුතේ රැවටෙන්න එපා. හරි අපරාධේ ඔයාලට අවසාන වෙන්නේ එහෙ යල්ලපු ඇත්තත් නැහැ, පය ගහපු ඇත්තත් නැහැ වගේ එකක් වෙන්නේ. එහෙම කරගන්න එපා. ඔයාලා රැවටෙන්නේ නැතුව, බොරුව දකින්න නැතුව ඇත්ත දකින්න ඔයාලත් මොලේ පාවිච්චි කරන්න ඕන. ඉතින් කෙලින්ම අනිත් පැත්ත හැරිලා අහන්න සර් ඔහම කටින් කිව්වට සර්ගේ රිසල්ට් ෂීට් එක අපිට පෙන්නන්නකො පොඩ්ඩක් කියලා. මේ චිට් එනවා ඉවරයක් නැහැ. ඉතින් ඔන්න උත්තර දුන්නා. අපි ඊළඟ සතිය හම්බෙමු. තව චිට් එකක් එකතු වෙයි. ගිහින් එන්න.